හැකර්වයා වෙතින් ගෙන එන තවත් විශේෂ විමර්ශනයකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙන සිද්ධ වෙන මහා පරිමාණ වංචා හෙළිදරව් කරන එක අපි මෙහෙයුමේ ලොකු කොටසක්. ඉතින් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ සෙවල්ස් කියන නමින් ක්‍රියාත්මක වුණු දැවැන්ත වංචාවක් ගැන. මේ ගැන අපිට තොරතුරු ලැබුණේ අපේම ප්‍රජාවෙන්. ඒ කියන්නේ ඔයාලා වගේම කෙනෙක්ගෙන්. හැබැයි මෙතන තියෙන විශේෂම දේ තමයි එයා මේකේ ගොදුරක් වුණේ නෑ. එයා මේකේ අමුතුව කලින් මන්දුරගෙන සතයක්වත් තැම්පත් නොකර වහාම අපිට මේ ගැන වාර්තා කළා. බලන්නකො මේකේ සරලකම. හැමදේම පටන් ගන්න මේ වගේ බොහොම සරල කිසිම පීඩනයක් නැති ආරක්ෂිතයි කියලා හිතන පණිවිඩයකින්. ඇත්තටම කුතුහලයක් ඇති වෙනව ඇරෙන්න මෙතන කිසිම අනතුරක් පේන්නවත් නැහැ. අනේ වාර්තාව නිසා හැකර්වයා අපිට පුළුවන් වුණා මේ සම්පූර්ණ මෙහියුමේ මානසික ව්‍යුහය ඇතුළටම ගිහින් කිසිම අවධානමක් නැතුව විමර්ශනය කරන්න. ඉතින් අපි දැන් බලමු මේ විමර්ශනයෙන් අපි හොයාගත්ත දේවල්. හරි මුලින්ම අපි හැමෝම තේරුම් ගන්න ඕන දේ තමයි මේක තනි සිදුවීමක් නෙවෙයි කියන එක. මේක එකම පිටපතකට අනුව ක්‍රියාත්මක වෙන එකිනෙකට සම්බන්ධ වංචනික පද්ධතියක යමන්මට ෆ්‍රොඩ් ඉකෝසිස්ටම් එකක එක කොටසක් විතරයි. සෙවල්ස් කියන්නේ එක නමක් විතරයි. ඔයාලට පේනවා ඇති මේ ලිස්ට් එකේ තියෙන STX, Ritz Carlton, Foot Locker වගේ ලෝක ප්‍රසිද්ධ සන්නාම. මේ වංචනිකයෝ මේ වගේ නම් පාවිච්චි කරන්නේ ක්ෂණිකවම මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගන්න. මේ හැම ප්ලැට්ෆෝම් එකකම නම වෙනස් වුණත් ඇතුලේ තියෙන පිටපත ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගේම් ප්ලෑන් එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හැම එකක්ම කෙනෙක්ව මානසිකව හසුරුවන්න අනුගමනය කරන්නේ එකම අභ්‍යන්තර සැලැස්මක්. මේක තමයි අපි හරියටම තේරුම් ගන්න ඕන කාරණය. ඉතින් කවුද මේ වංචාවල ඉලක්කය? ඇත්තටම කිව්වොත් ඕනෑම කෙනෙක්. මේක නිශ්චිත ජන කොට්ටාශයක් ඉලක්ක කරන්නේ නැහැ. ඒ වෙනුවට ඕනෑම මිනිසෙක් තුළ තියෙන විශ්වීය දේවල්. ඒ කියන්නේ කුතුහලය, ක්‍රමානුකූල දෙයකට තියෙන විශ්වාසය වගේ දේවල් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ වංචා රැල්ලෙන් අපේ රටට වෙච්ච සමස්ත මූල්‍ය හානිය රුපියල් බිලියන ගණනකින් ඇස්තමේන්තු කරලා තියෙනවා. හිතා ගන්නවත් බෑ නේද? සමහරුන්ට රුපියල් 20000ක් විතර අහිමි වෙද්දි තවත් කෙනෙක්ට මිලියන 18ක් ඉක්මවපු පාඩු වෙච්ච අවස්ථාත් අපි දැක්කා. මේකේ බරපතලකම ඉතින්ම තේරෙනවා. හරි. එහෙනම් අපි දැන් බලමු මේ වංචනිකයන් කොහොමද ක්‍රමානුකූලව විශ්වාසය ගොඩනගලා කෙනෙකුගේ හිතේ තියෙන සාමාන්‍ය සැකය ටිකෙන් ටික නැති කරලා මේ උගුලට ඇදගනි කියලා. අපි මේ ආරම්භක අධ්‍යයන ටිකක් බලමු. මුලින්ම එනවා වෘත්තීය පෙනුමක් තියෙන නියෝජිතයෙක්. ඊට පස්සේ සෙවල්ස් වගේ ලෝක ප්‍රසිද්ධ නමක්. ඊළඟට හරිම සුමුටව වැඩ කරන ප්ලැට්ෆෝම් එකක්. අන්තිමටම ශනිකව ගිණුමට වැටෙන රුපියල් 27000ක බෝනස් එකක්. මේ හැම පියවරක්ම නිර්මාණය කරලා තියෙන්නේ නීති අනුකූල බවක් ඇති කරන්න සහ විශ්වාසයේ ශක්තිමත් අඩිතාලමක් දාන්න. පොඩි ටාස්ක්ස් 20ක් 30ක් විතර කරලා පැයක් වගේ ගියාට පස්සේ සිස්ටම් එකේ රුපියල් 2000ක් 3000ක් වගේ ඉපැයීමක් පෙන්නනවා. ඊට පස්සේ අර ඒජන්ට් මේ මුදල විඩ්‍රෝ කරගන්න, ඒ කියන්නේ ඔයාගේ බැංක් account එකට ගන්න කියලා උනන්දු කරනවා. මෙන්න මේක තමයි මුළු වංචාවෙම තියෙන බලවත්ම මානසික කොක්ක. මොකද ඇත්තටම අතට සැලි ලැබුණාම අපේ මොළය සැක කරන එක නවත්තලා විශ්වාස කරන්න පටන් ගන්නවා. අන්න ඒ මොහොතේ ඉඳන් මේ සිස්ටම් එකේ නීත්‍යානුකූල බව ඒ කෙනාට 100%ක්ම තහවුරු වෙනවා. ඊළඟ පියවර තමයි ඔයාව ටෙලිග්‍රෑම් ගෲප් එකකට එකතු කරන එක. ඒත් ඇත්තටම මේක ඇත්ත ගෲප් එකක් නෙවෙයි. ඒකේ ඉන්න 99%ක්ම වංචනිකයන් පාලනය කරන ව්‍යාජ ගිණුම්. ඒ අය එකතු වෙලා සාර්ථකත්වයක් සහ ප්‍රජාවක් ගැන ලොකු මිත්‍යාවක් මවනවා. එතකොට මේ ගෲප් එකේ ඉන්න ව්‍යාජ මිතුරන් ඔයාට ප්‍රයිවට් මැසේජ් කරලා සහයෝගය සහ දිරිගැන්වීම් දෙනවා. මේ එකට එක කතාබහ නිසා වෙන්නේ ඔයාගේ හිතේ තියෙන සැකය තවත් අඩු වෙලා මේක විශ්වාසවන්ත යාළුවෙක් එකට යන ගමනක් වගේ දැනෙන පටන් ගන්න එක. හරි, අපි දැන් එනවා කතාවේ හැරවුම් ලක්ෂයට. මෙතනදී තමයි මුළු පද්ධතියම විශ්වාසය ගොඩනැගීමේ ඉඳලා ඒ හදපු විශ්වාසය පාවිච්චි කරලා සල්ලි ගසා කැමට මාරු වෙන්නේ. එයාලා මුලින්ම දුන්න බෝනස් එකම, ඒ කියන්නේ රුපියල් 27000ම ආපහු ඩිපොසිට් කරන්න කෙනකොට ඒක ඇත්තටම තමන්ගේ සල්ලි දානවා වගේ දැනෙන්නේ නැහැ. ඒක නිකන් හානි කර නොවන චක්‍රීය ගනුදෙනුවක් වගේ තමයි දැනෙන්නේ. ඒක හරිම සූක්ෂම සැලසුමක්. දැන් තමයි තීරණාත්මකව මොහොතේ එන්නේ. ඔයා එක ටාස්ක් එකක් කරද්දී ප්ලැට්ෆෝම් එකේ බැලන්ස් එක එකපාරටම ඍණාගයක්, ඒ කියන්නේ නෙගටිව් වෙනවා. එතකොට හිතට එන්නේ ලොකු ව්‍යාකූලත්වයක්. මෙන්න මේකෙන් තමයි මානසික මෙහෙයවීම කොච්චර දරුණුද කියලා පේන්නේ. ඔයා කලබල වෙද්දි අර ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉන්න අය ක්ෂණිකව මේක දුර්ලභ සම්දිස්ථානයක් කියලා සමරනවා. ඒගොල්ලෝ සුබපතනවා. ඒකෙන් වෙන්නේ ඔයාගේ කලබලය ජයග්‍රහණයක හැංගීමක් බවට පත් වෙන එක.
මේ තමයි අවසාන අදියර. මෙතනදී ඔය උපයපු මුදල් ආපහු ගන්න එක එක ගාස්තු පිටිපස්සේ හිර කරනවා. ආරක්ෂක ගාස්තු, රජයේ බදු, ගිණුම් මගුල් වැරීමේ ගාස්තු මේ වගේ නිමක් නැති ගාස්තු පඩිපෙලක්. වැදගත්ම දේ තමයි මේ කිසිම ගාස්තුවක් ප්ලැට්ෆෝම් එකේ තියෙන සල්ලි වලින් ගෙවන්නත් බෑ. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි මේකට හසු වුණු ඕනෑම කෙනෙක් මුහුණ දෙන්නේ මොන වගේ දෙයකටද කියලා තේරුම් ගන්න එක. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ නෙවෙයි මේ පද්ධතියමයි. මතක තියාගන්න මේ වගේ උගලකට වැටීම කියන්නේ ඔයාගේ බුද්ධියේ හෝ දැනුවත්භාවයේ අඩුවක් නෙවෙයි. ඒකෙන් පේන්නේ මේ මානසිකව හසුරුවන පද්ධතියේ කොච්චර සංකීර්ණද කියන එක විතරයි. අපි මේක නැවතත් කියන්න ඕනේ. මේ වගේ වංචා හදලම තියන්නේ අපේ සාමාන්‍ය තර්ක බුද්ධිය අභිබවා යන්නේ. ස්තරයෙන් ස්තරයට විශ්වාසය ගොඩනගලා තමයි මේක කරන්නේ. ඉතින් මේ වගේ හිතා මතාම හදපු ව්‍යුහයකට ඕනෙම කෙනෙක්ව ඇදගන්න පුළුවන්. ඒක කාගේවත් මෝඩකමක් නෙවෙයි. හැක්කවෑයකේ අපි හැම විටම කැප වෙලා ඉන්නවා මේ වගේ මෙහියුම් හෙළිදරව් කරන්න, අපේ ප්‍රජාව දැනුවත් කරන්න සහ මේ වගේ දේවල් වලින් පීඩාවට පත්වුණු අයට සහයෝගය දෙන්න. තියුණු වන්න, සුරක්ෂිත වන්න, හැක් අවය සමග සිටින්න.